හරිද? බදුල්ලට ඇවිල්ලා මම ආව පොඩි ගමනක් යන්නම්. ඒ කියන්නේ පොඩි හයික් එකක්. මම කලින් ගිහින් තියෙනවා. මට මේ පාර ආයෙත් යන්න හිතුනේ නිසා මම ඔයාලා දැනන්නවත් දන්නවා ඇති මම කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියන එක thumbnail එක දැකලා ඇති. ඊට කලින් මට තියෙනවා බඩු වගේක් ගන්න. මම මෙතන මට මතකයි තිබ්බ කුච්චි එක. ඒ කුච්චි එකට යන්න තමයි මම එතනට ගිහිල්ලා මට අවශ්‍ය පරිදි අරගෙන එහෙමම අපි යමු. මම හිතන්නේ දැන් මම තැනට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන කුච්චි එක. එන්න තියෙනවා කුච්චි එක. सामान्य कुछ දෙයක් ඇතුලේ හැම වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මම දන්න තරමින්. ඒක නිසා මට ඇතුලේ වීඩියෝස් ගන්න බැරි වෙයි. හරිද? එහෙනම් මම බඩු ටික අරන් එළියට එන්න ඉක්මනට ගිහිල්ලා. මට අවශ්‍ය බඩු ටික මම ගත්තා. ඒක මම බෑග් එකේ කියන්නේ මගේ ටෙල් බෑග් එක ඇතුලේ මම දාගත්තා. දැන් ඉතින් මම යනවා බස් ස්ටෑන්ඩ් එකට. ස්ටෑන්ඩ් එකට යන්නේ කීන කැලේ බස් එක අල්ල ගන්න. මම යනගම ඔයාලට විස්තර කරන්නම්. පටන් ගත්ත විතරනේ. එන්න කීන කැලේ බස් එක ආවා දැන්. කොටගෙන මම පෙන්නන්න. මේ තියෙන්නේ කීන කැලේ අලුගොල්ල පාර. හරිද? මම මේ බස් එකේ ගියා නම් මෙහෙම තමයි. බස් එකේ ඇවිල්ලා කෙලවර තියෙන. ඒ කියන්නේ බස් එක හරවන තැනට යන්න ඕන. බස් එක හරවන තැනට ගියාම ඉතින් දැකලා බස් එක හරවන තැන තමයි නාරංගල පාමුල. ඈත ගව් ගණන් තුරින් දුකයේ නොයෙක් රටින් ඈත ගව් ගණන් තුරින් දුකයේ නොයෙක් රටින්. එහෙනම් ඔන්න දැන් මම ඇවිල්ලා ඉන්නවා නාරංගල කන්ද පාමුලට. ඒ කියන්නේ තාම පාමුල නෙමෙයි. හරිද? මෙන්න මං ආපු බස් එක තාම මේ බස් එක මෙතන තමයි හරවන්නේ. හරිද? අන්න තියෙනවා මං නගින්න හදන කන්ද. මං මෙන්න මෙතනට තමයි යන්න ඕන. ඔක තමයි නාරංගල උඩම. ඔයාලට හරියටම පේනවද නැත්නම් චෛත්‍යයක් වගේ තියෙනවා. මං උඩට ගියාම පෙන්නන්නම්. ඒ කැමරා එකට කැප්චර් කරගන්න අමාරුයි. මතක ගොඩක් අලුත් වෙනවා. කියන්න වචන නැහැ. කලින් පාර ආවා. ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ. ඔයාලා බලලත් දන්නේ නැහැ. අපේ ට්‍රැවල් හෝරාව ලකිත් එක්ක තමයි මම පළවෙනි වතාවට නාරංගල ආවේ. ඉතින් කන්ද බලන්න ඕනද? ඔන්න තියෙනවා කන්ද. ඉතින් මෙහෙම යනකොට අපිට හම්බ වෙන එතන කඩයක් තියෙනවා. ඒ නැන්දගේ කඩෙන් තමයි අපි මොකද්ද මේව ගන්නෙ. ඉතින් යාළුවනේ මං එද්දී මෙතන මෙහෙ නාරංගල ඉන්න පත්මසිරි කියලා මාම කෙනෙක්. මම හරි හොඳයි. පොඩ්ඩක් කාපු එකේ මාමත් එක්ක පොඩි කතාවක් දාගෙන හිටියේ. හිතන්නේ මම මේ මාස 8ක් නැත්තම් මාස 10කට විතර පස්සේ හයික් එකක් ආවේ. මේ ඉතින් තියෙන්නේ නාරංගල යන පාර. සලාම් පඩි පෙළ ටිකක් තමයි හම්බෙන්නේ. ඊට පස්සේ තමයි හයික් එක පටන් ගන්න. ඉතින් යාළුවනේ මේ පඩි පෙළ දිගේ ආවට පස්සේ පඩි පෙළ දිගේ ඇවිල්ලා ඔයාලා යන්න ඕන මම මත පැත්තට. හරිද? මම මතට පැත්තට පාරක් තියෙනවා.
ඒකෙන් තව පඩිපෙලක් හම්බෙනවා. ඒක දිගේ යනකොට කඩයක් හම්බේ. අනේ කඩෙන් තමයි මම වතුර ගන්න. ඒ නන්දගේ කඩේ. ඉතින් ඔන්න එහෙනම් මං මගේ හයික් එක පටන් ගත්තා. මං හිතුවා අද මම විතරේ කන්දට තනියම ඉන්න වෙයි කියලා. හැබැයි තව කට්ටිය ඇවිල්ලා ඉන්නවා. බරත් පොඩ්ඩක් වැඩි බෑග් වල අවුලක් නැහැ ෂේප් එක. වෙනදට මම වතුර බූලියක් ගන්නවා එන වෙලාවට. පල්ලෙහා ඉන්නව නැන්ද කෙනෙක්. එයාලා වතුර බූලි ගන්නවා. මේ පාර ගත්තේ නැහැ. මම සෝලෝ හයික් යන්නේ ආවේ. නිසා මට මේක ඇති. ඉතින් යාළුවනේ කියනවා නම් ඔහොම ගෙවල් ටිකත් පහු කරන් එන්න ඕන. අන්තිමට කන්ද නැගෙන්න කලින් ඔයාලට හම්බෙන ගෙදර මෙන්න මේ ගෙදර. මේ කඩෙත් එක්ක. ඒකෙන් පස්සේ මේ පැත්තට පාරක් තියෙනවා. ඒ පාරෙන් උඩට තමයි යන්න ඕන. එතකොට තේවත්ත පටන් ගන්නවා. ඉතින් පල්ලෙහා වාහනෙමුත් කට්ටිය ඇවිල්ලා 12 දිනක් විතර. මයික් මර නගන්නවා. මොකද මට ටෙන්ට් එක ගන්න ඕන තැනක් හොයාගන්න ඕන. පල්ලෙහා තව කට්ටිය ඉන්නව නගින්න. මගේ ඇස් දෙකට දැන් කන්ද පේනවා. ඇත්තම කිව්වොත් අරත් බලන්න ගාලුනේ. මෙතන මේ තමයි නාරංගල. එහෙනම් යමු. වැඩි වෙලාවක් ගන්න නැතුව ඉක්මනට ගන්න තරමට හොඳයි. ඔහොම තේවත්ත නැගගෙන එනකොට ඔයාලට හම්බෙනවා බුදු පිළිමයක්. හරිද? මේ තියෙන්නේ අන්නේ බුදු පිළිම. ඔන්න බුදු පිළිම. මෙතන මම පොඩි රෙස්ට් එකක් කරගෙන යන්න කියලා බැලුවේ. අද පොඩ්ඩක් පට්ටම මහන්සි යනට. ඒකට හේතුවකුත් තියෙනවා. මොකද මං ඊයේ හරියට නිදාගත්තේ නැහැ. නයිට් මේල් එක නැති නිසා බස් එකේ ඉන්න උනේ. කරදර ටිකකට මුහුණ දෙන්න උනා ඒක නිසා. බලමු. මම යනකොට ආයෙ කැමරේ ඔන් කරන්න. පොඩි රෙස්ට් එකක් ගත්තා. විනාඩි 5ක විතර. මම ආයෙ කන්ද නගින්න පටන් ගන්නවා. අද මට කාලගුණයෙන් කිසිම සහයෝගයක් නැහැ වගේ. කෙලින්ම ඉරක් තියෙනවා. මේක නිසා තමයි ගොඩාක් මහන්සි. ඒකට දැනෙන්නේ ඒකවත් අවුව පොඩ්ඩක් වැඩි. තේවත්ත පටන් ගන්නකොට පඩිපෙලක් සෙට් වෙනවා. මහා මේ ඔන්න පඩිපෙල නැගිනකොට තමයි කකුල් දෙකට මාරම අමාරු. අවුලක් නැහැ යන්න පුළුවන්.
මේ ඈත පේන view එක බලන්න ගාලෝනේ. කොච්චර ලස්සනද? ඔන්න යාළුවනේ පේනවනේ. කොහොමද? මම දැන් තේවත්තෙන් භාගයක් දුර ඇවිල්ලා ඉවරයි. ඉතින් තේවත් ඉවර වෙන්නත් ළඟයි දැන්. මම මේ පඩිපෙළ නැගගත්තා නම් තේවත් ඉවරයි. ළඟදී ඒ කියන්නේ ගිය සතියේ නාරංගල කන්ද ගිනි ගත්තලු. ගිනි ගත්තයි කියලා කියන්නේ කැම්පින් කරන්න ආපු කට්ටිය වගේ තමයි. යාළුවා රෑ ඇවිල්ලා කැම්පස් එකේ කොල්ලෝ ටික. එදා උඩ 15 දෙනෙක් විතර කැම්පින් කරා කියලා තමයි කිව්වේ. පදමසිරි මාමා. එයා තමයි කිව්වේ. උඩ 15 දිනක් විතර කැම්පින් කරලා තිබ්බලු. රෑ සෙට් එකක් ගියාලු උඩට 4 දෙනෙක් කැම්පස් එකේ. ඉතින් එයාලට හරියටම පේන්නේ නැතිව ගිනි මෑලේ ගහලා තියෙනවා. වේලිච්ච පඳුරු ගොඩක් අස්සේ. ඒකත් එක්කම කන්දේ පැත්තක් ගිනි අරගෙන. එහෙනම් මොන මාත් කතාවෙන් කතාව හැමින් තේවත්තෙන් උඩට ආවා. මගේ මේ ඇස් දෙකට දකින්න දේ මං කියනවට වඩා ඔයාලම බැලුවොත් හොඳයි. බලන්නකෝ. මේ විවර දිහා ලාවට මීදුමක් ගලාගෙන එනවා. කන්ද පැත්තට සීතල හුලං ධාරාවක් නැගට එනවා. නාරංගල කියන්නේ කූඩැල්ලෝ නැත්තෙම නැති තරම්. මොකද මෙහි පස් ඔක්කොම වේලිලා මම නගින්න පටන් ගත්තේ එකමාරට විතර. දැන් කන්දෙන් භාගයක් විතර ඇවිල්ලා ඉවරයි කියලා හිතෙනවා. තව ටිකක් යන්න තියෙනවා යමු. අමාරුම කැලෙන් ඉස්සරහට. පල්ලෙන් සව සෙට් එකක් එනවා. එයාලත් එක්ක ආපු අයියලා දෙන්නෙක් දැන් උඩට ගියා. මම හිතන්නේ අපි තමයි මුලින්ම යන්නේ උඩට. මොකද උදේ පහන් උඩට ගියා කියලා කිව්ව කට්ටිය වගේ. එයාලා පල්ලෙහාට ආවා. හැබැයි මං කිව්වනේ පඳුරක් අස්සේ ගිනි මැලයක් ගහලා ගිනි ගත්තයි කියලා ගන්න. මේ තියෙන්නේ ඉතින්. කොම කළු වෙලා. ඉස්සරහට යද්දි වෙන්නේ. මේ
යමු අපි උඩට. මෙතන තමයි අමාරුම තැනක් තියෙන ඉස්සරහ ගල්පොත්ත හම්බ වෙනවා. පොඩ්ඩක් බලමු අපි එතන යන්න. එනවනේ. බෑවුම. දැන් ආයෙ දෙන්න නගින උඩට. අමාරුම තැන ඇවිල්ලා ගල්පොත්ත. බලමු නගන්න. මේක තමයි දැන් නගින අමාරු එක. නගින ලේසි වුණාට අමාරුයි. ඔය ඉස්සන බූට් එහෙම දාන් ඉන්න එපා. පොඩ්ඩක් සපත්තුවේ ග්‍රිප් එක තියෙන එකක් දාන් ඉන්න. ඒක ලේසි නෑ ගන්න. අප්පා. එදින් දැන් ආවා. පේනවනේ. ඒක තමයි ගල්පොත්ත. මානසිකත් එක මේ විවේක දකින්නට තව ලස්සනයි යාළු. මෙතන තාම අර පිච්චිච්ච මේක යන අර අලු වල තියෙන 아무තු සුවඳ ගඳද කියලා නම් දන්නේ නැහැ. කොහොම හරි අර 아무තු සුවඳක් කියලා කියමු. හරි ගඳක් කියලා හරි ගමුකෝ. ඔයාලා කැමති විදිහට ගන්න. මම සුවඳ කියලා ගන්නම්කෝ. අනේ සුවඳ නහයට හොඳට දැනෙනවා මිසන්ට. කියන්නේ වැඩි දවසක් නැහැ මෙතන පිච්චිලා. සතියක් කියලානේ කිව්වේ. ඉතින් මේ නාරංගල නගින මම අතනින් මේ සීතල හුලන් ධාරාව මගේ මහන්සිය නැති කරනවා. මම නාරංගල නගිනවා. මීදුමත් බහිනවා. හැබැයි මීදුම බැස්සොත් තවත් ලස්සන බලන්න. බලමු. උඩට ගිහිල්ලා අපි කලින් පාරක් ගිහුවා මෙතන කැම්ප් එක. මම ලකිටලත් එක්ක ආපු වෙලාවදී අපි කැම්ප් කරේ මෙන්න මෙතන.
මේ පේන තැන අර අයිල සෙට් එකක් ආවේ කිව්වේ අන්න යාලන්න අර ආයතන කැම්පින් ගහනවා යාලා දැන් ටෙන්ට් එක සෙට් කරනවා මම ඉතින් හිතුවා අද මෙතන ගහන්න නැතුව පොඩ්ඩක් උඩට යන්න ඉතින් හොඳ view එකක් පෙනේ ඉතින් නාරංගල ගැන කියනවා නම් නාරංගල මාර විශේෂ ස්ථානයක්. හේතුව ලංකාවේ 360 view එකක් ඒ කියන්නේ තියෙන කඳු වලින් නාරංගල කන්දත් එකක්. ඒ කියන්නේ best 360 view එකක් තියෙනවා නාරංගල කන්ද. ඒක උඩටම ගියා නම් මුදුනටම ආවා නම් 360 view එකක් බලා ගන්න පුළුවන් වටේටම. තව ඌව පළාතේ දෙවනියට මුසම කන්ද තමයි නාරංගල කියන්නේ. නාරංගල හෙවත් තංගමලේ. තංගමලේ කියලා කිව්වේ කියලා මම කියන්නම් ඔයාලට. නාරංගල හෙවත් තංගමලේ. ඒක තමයි ඌව පළාතේ දෙවනියට මුසම කන්ද. මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1502ක් හෝ ඊට වැඩි මට මතක විදියට උසයි නාරංගල කන්ද. එහෙම කියලා බැලුවා නම් දැන් නාරංගලට වඩා උසයි. ඒ කියන්නේ ඌව පළාතේ පළවෙනි මුසම කන්ද ඇවිල්ලා නමනුකුල. මගේ දැන් ඇස් දෙකට පේන තෙක් මානක තමයි ඒක තියෙන්නේ. හරිද? ඉතින් මං කියවනේ තංගමලේ කියලා වචනයක්. ඒකට හේතුව තංගමලේ කියලා කියන්නේ දෙමළ කට්ටිය කියන්නේ දමිළ ජනතාවයි. ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලෝ කියන නම තමයි ඒ කියන්නේ ඒගොල්ලෝ නාරංගලට කියන නමක් තමයි තංගමලේ. ඒකට හේතුව බියලි කාලේ නාරංගල කන්දේ නිකන් රන්වන් පාට වගේ තමයි ඒක තියෙන අර තනකොළ ටික තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ හරිය එහෙම. එතන එහෙම පේනවා ඇති. නිකන් වේලිච්ච ගතියකට වගේනේ තියෙන්නේ. එතකොට නිකන් ඈතට පේන්නේ රන්වන් පාටට. ඒක නිසා තමයි ඒකට තංගමලේ කියන නම ආවේ. තංගමලේ කියන එක මීනින් එක ඇවිල්ලා සිංහල තේරුම ඇවිල්ලා රන් කන්ද. ඔන්න එහෙනම් වැඩ ටික අවසానයි. අද දවසේ මගේ නියහන මෙන්න මේක. මගේ හිච්චි ගිනි මැලයකුත් ගහගත්තා. අර පැත්තෙන් සන්සෙට් එකක් තියෙනවා මාන ලස්සනයි ඒක. නේ මට දැන් තියෙන මගේ රෑ කෑම එක හදා ගන්න. වැඩියෙන් මුත් ස්පෙෂල් නෑ. කැම්පින් බේසික්ස් තමයි. වැඩි ලොකුවට එහෙම යන්න කියලා හිතාගෙන ආවේ නැහැ. ඒක නිසා මම මේ අද කරන්න හිතන් ඉන්නේ මැගි නූඩ්ල්ස්. කොත්තු මීයක් තමයි ඉතින්. වෙන මොනවද? කැම්පර්ස්ලගේ ඒ කියන්නේ කැම්පින් යන කට්ටියගේ ජාතික ආහාරය. එහෙම කියලා කියන්නත් පුළුවන්. මොකද ඒක තමයි ලේසිම වැඩේ. කැම්පස් වල ලේසිම කොතුමීට කඩලා දාපන්.
දැන් ඉතින් නිදා ගන්න ටයිම් එක. good night. hi good morning. වෙලාව 5:00යි. පාය 48යි. තව පැය භාගයකින් විතර සන්රයිස් එක පටන් ගන්නේ. අර පැත්තෙන් මට පේනවා. රන්වන් පාරට එනවා හල්පෙලියන්දී මාර විතරයි. ඊයේ මහන්සියරත් එක්ක දැරින් නැගුම නැතුව හොඳටම නිින්ද ගියා. ඉතින් මගේ කටේට ලස්සන වේගකුත් තියෙනවා. ඔයාලත් බලන්නකෝ. නාරංගල උඩට නම් ඔයාලට දකින්න ලැබෙනවා මෙන්න මේ වගේ චෛත්‍යයක්. ඒ කියන්නේ චෛත්‍යයක නටබුන් තියෙන්නේ මෙතන. ඒ දවස්වල ඒ කියන්නේ දැන් අවුරුදු ගානකට කලින් හාමුදුරුවෝ නම නාරංගල උඩ චෛත්‍යයක් හදන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. එයාලා ඇවිල්ලා ඒක හදනකොට මොකක් හරි හේතුවක් මත රජින එක තහනම් කරලා. ඉතින් ඒකේ නටබුන් තමයි මෙතන මේ තියෙන්නේ. එහෙනම් මම යන පොඩි කිරියක් හදාගන්න. ඉතින් මමයි කිරියක හදාගත්තා. මේ කිරියක හදාගත්තු එකේ දැන් මට යන්න හදිසියක් නැහැ. ඒක නිසා මම බැලුවා. ඒ කියන්නේ දැන් 10 ගානටත් බස් එකක් එනවා කිව්ව කියන කැලේට. ඊට තව එකක් තියෙන 11 ගානට. ඒ දෙකෙන් එකක් තමයි හල්ල ගන්න ඕන. තාම දෙයටවත් තුන්නේ නැහැ. තව වෙලා තියෙන හොඳටම. ඒක නිසා මං හිතුවා තව පොඩ්ඩක් මේ view එක රස විඳලා එමින් සිරුවේ බහින්න. නාරංගලට සමු දෙන්න වෙලාව හරි. මගේ බෑග් ටික ඔක්කොම පැක් කරලා මාර පැත්තෙන් තියාගත්තා. ටෙන්ට් එක විතර අකුල ගන්න තියෙන්නේ. මගේ හැබැයි හිටපු පොල්ල සෙට් එකක් ගියා පල්ලෙහාට. උඩ එන කට්ටියත් ගියා. පල්ලෙහා තව අයියලා වගේක් ඉන්නවා. එයාලා තාම ගියේ නැහැ. මං හිතන්නේ එයාලා දාම බඩු පැක් කරන ගමන් ඉන්නේ. යන්න. දැන් කොහොම හරි වෙලාව 8:00මාරයි. ඉතින් දැන් ගියා නම් මට 10 විද්‍ය වගේ බස් එක අල්ල ගන්නත් පුළුවන්. පැය දෙකක් යන්න. ඉතින් බහින්න හෙමින් බහ ගන්න තියෙන්නේ. කිසි මහන්සියක් නැතුව. හදිස්සි නැතුව හෙමින් යන්න පුළුවන් ඉතින්. එහෙනම් මං ඉස්සෙල්ලාම ගිහින් මගේ ටෙන්ට් එක නවා ගන්න ඕන. ට්‍රැවල් කරන්න අඩිසටහන් විතරක් ඉතුරු කරන්න. එහෙනම් හැමෝටම good bye. ආයෙ තව දවසක හම්බෙමු.